ඕස්ට්‍රේලියානු කණ්ඩෑම හා ඉන්දිය කණ්ඩෑම අතර පැවැත්වන එක්දින තරඟාවලිය මේ වෙනකොට ඔසී කණ්ඩෑම තරඟාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කර අවසන්. නමුත් මේ තරඟාවලියට කාලෙකින් ආපු විරාට් කෝලිට පැවති තරඟ දෙකේදීම ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. ඉතින් මේ නිසා විචාරකින් වගේම නොයෙක් ප්‍රේක්ෂකයන් ඒ ගැන කතා වෙන්න ගත්තා. ඉතින් කෙසේ හෝ විරාට් කෝලිට ප්‍රේක්ෂකයන් එක කතා කියනකොට ඉන්දිය සුපිරි විස්තර විචාරක සුනිල් ගවස්කාර් විරාට් කෝලි ගැන කතාවක් කියා තිබුණා. ඔහු කියා තිබ්බේ මෙහෙම දෙයක්. විරාට් කෝලිට සිඩ්නිවල තරඟය තවමත් ඉතුරුයි. තරඟ දෙකක් අසාර්ථක වූ පමණින් ඔහුව විනිශ්චය කරන්න එපා. ඔහු සටන්කාමියෙක්. ඔහු හොඳින් ලකුණු ලබාගෙන ඉහළම තැනකින් අවසන් කරાવી. ඔහුට තවත් එක්දින තරඟ රැසක් ඉතිරි. දකුණු අප්‍රිකාව සමග තරඟාවලියක් තියෙනවා. මට කියන්න පුළුවන් ඔහු 2027 ලෝක කුසලානයත් ක්‍රීඩා කරනවා කියලා. ඉතින් විරාට් කෝලි ගැන සුනිල් ගවස්කාර එහෙම කියනකොට විරාට් කෝලිගේ අවසන් කාලය ගැන ඉන්දිය ප්‍රේක්ෂකයෙක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමක කුමාර් සංගක්කාරව මතක් කරමින් සුපිරිම සටහනක් දමා තිබුණා. ඔහු කියා තිබුණේ මෙහෙම දෙයක්. විරාට් කෝලි දිගටම අසාර්ථක වීම ඇත්තටම දුකක්. ක්‍රිකට් වලදී මීට වඩා සාර්ථක සමුගැනීමක් තිබිය යුතු ක්‍රීඩකයෙක් ඔහු. ක්‍රිකට් ලෝකෙන් සාර්ථක ලෙස සමුගත් එකම ක්‍රීඩකයා වුණේ විශ්‍රාම ගියපු කුමාර් සංගක්කාර පමණයි. ලෝක කුසලාන තරඟාවලදී අඛණ්ඩව සතක 5ක් ලබා ගැනීමෙන් පසු ඔහු විශ්‍රාම ගියා. කිසිම ක්‍රීඩකයෙකුට නැවත ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. ඉතින් ඉන්දිය ප්‍රේක්ෂකයන් අපේ රටේ ලේජන්ඩ් කෙනෙක් ගැන මෙහෙම කියනකොට ඒක මොනතරම් ආඩම්බරයක්ද? මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.